හායි යාළුවනේ කොහොමද ඉතින් ඔන්න කාලෙකින් වීඩියෝ එකක් ගෙනාවා. මම මේ වීඩියෝ එකේ කියන දේවල් අයින් කරලා මම වොයිස් කරන්න වෙනම වීඩියෝ එකේ මේ පොඩි පොඩි අඩුපාඩු වගේක් තියෙනවා ඒවා හදා ගන්න ඕන නිසා ඉතින් වීඩියෝ එකක් කාලෙකින් ගෙනාවා. මේ වීඩියෝ එකේ තියෙන්නේ අපේ දුවගේ බර්ත්ඩේ එක දෙවෙනි අවුරුදු දෙකේ බර්ත්ඩේ එක. ඉතින් පළවෙනි බර්ත්ඩේ එක නම් නෝමල් විදියට අපි ගත්තා. ඉතින් මේ සැරේ හිතුවා ටිකක් හොඳට බර්ත්ඩේ එක ගන්න ඕනේ කියලා. මම ඉතින් හිතුවා ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා නම් හොඳයි කියලා. අපි බලමු මං ඉස්සරහට මොකද කරන්නේ මම කොහොමද සැරසුවේ කියලා. පොඩි පොඩි සිද්ධි වගේක් වුණා. ඒවත් මං ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. මේ වීඩියෝ එක යනකම් මං ඒව ඔයාලට කියන්නම්. බර්ත්ඩේ එක තිබ්බේ මේ වීඩියෝ එක කරන්නේ දවස් 3ක් එකතු කරලා. දවස් 3කට පස්සේ තමයි බර්ත්ඩේ එක තියෙන්නේ. හැබැයි වීඩියෝ එක දාන්න නම් සෑහෙන කාලයක් පරක්කු වුණා. ඒකට ඉස්සෙල්ලාම සමා වෙන්න වීඩියෝ ගේන්න පරක්කු වෙනවා. මම ඒක හදා ගන්නම්. ඉතින් ඔයාලා හැමෝම එකතු වෙන්න වීඩියෝ එකෙන් මොකද වෙන්නේ කියලා බලන්න. ආදරෙන් ඉල්ලනවා දිගටම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. බර්ත්ඩේ එකේ සැරසිලි කටයුතු මට තමා තනියෙන් කරන්න උනේ. ඉතින් මම ඉස්සෙල්ලාම ගිහිල්ලා ගත්ත සැරසිලි ටික තමා මේ. මේකට නම් එච්චර ගාණක් ගියේ නෑ රුපියල් 600ක් හරි 700ක් හරි තමා ගියේ මේ බඩු ටික ඔක්කොටම. ඉතින් මේක ගෙනාවට බලන්නකො අවසානටි කොහොමද සැරසිලි ටික උනේ කියලා. මට පුළුවන් විදිහට මං සැරසිලි ටික කරගෙන ගියා. මොකද හස්බන්ඩ් වැඩට ගිහිල්ලා හිටියේ මේ දවසේ. ඉතින් සැරසිලි ටික මම්ම කරනවා කියලා හිතුවා. ඔන්න ඔය විදිහට තමයි සැරසිලි ටික මං කරන්න පටන් ගත්තේ. මගේ හිතේ තිබ්බේ නෝමල් අයිඩියා ටිකක්. ඉතින් මං ඒ විදිහට කරන්න ගත්තා. මොකද අතේ තියෙන ගානට හරියන්න වැඩේ සිද්ධ වෙන්නත් ඕනේ. ඒක ලස්සන වෙන්නත් ඕනේ නිසා මම පුළුවන් විදිහට කරගෙන ගියා. පුළුවන් විදිහට වීඩියෝ කැලිටි ටිකකුත් ගත්තා. ඉතින් බර්ත්ඩේ සැරසිලි ටික ඔන්නෝම කරගෙන ගියා. බර්ත්ඩේ එක තිබ්බ දවසේ උදේ ඔන්න බබත් එක්ක අපි උඩමළුවට ගියා. රුවන්වැලි සෑයන්න යන්න බැරි වුණා. උඩමළුවට ගිහිල්ලා මල් පූජා කරලා පහන් පත්තු කරලා එහෙම දුවටත් ආශිර්වාද කරගෙන එක්කගෙන ආවා ගෙදර. එන ගමන් ඉදි තමයි ඔය ෆොටෝ ටික ගත්තේ. ඉතින් ඉස්සල්ලාම උදේම උඩමළු ගියා. ගිහිල්ලා ඉවරලා ආපහු ආවා ගෙදර. ගෙදර එද්දිත් බබාගේ බඩු වගේක් තව අරගෙන ආවා සැරසිලි වගේක්. ඔන්න බලන්නකෝ ෆයිනල් ලුක් එක කොහොමද කියලා. ඉතින් අපේ හස්බන්ඩ් තමා ඕක ලස්සන්ට ওই විදිහට ඇරේන්ජ් කරේ. ඒ කියන්නේ ඔය හැම දෙයක්ම හස්බන්ඩ්ුයි යාගේ යාළුවෝ වගේකුයි එකතු වෙලා තමයි කරේ. සම්පූර්ණ සැරසිලි එයාලා ආවන් පස්සේ වෙනස් කරා. ආවන් පස්සේ කිව්වා මේ විදිය හරියන්නේ නැහැ. අපි මෙහෙම විදියක් කරමු කියලා. ඉතින් එයා ඒක ප්ලෑන් කරගෙනම තමයි අපි උදේ ගියේ මේ අනුරාධපුරයට. එහෙන් එනකොට ඒ බඩු ටික අරගෙන ආවා. ඉතින් ඔන්න අවසාන වුණාන් පස්සේ වැඩ කටයුතු ටික ඉවරුණාන් පස්සේ ඔන්නෝම තමයි බලා ගන්න පුළුවන් උනේ එතන. ඉතින් හිතුවට වඩා ලස්සනට තිබ්බා. ඇත්තටම සතුටුයි. ආපු කට්ටිය සෑහෙන්න උදව් කරා. ඉතින් යාළුවා හැමෝටමත් ස්තුතියි. ඉතින් ලස්සනට බර්ත්ඩේ ගන්න පුළුවන් වුණා. බර්ත්ඩේ එක ගත්තු ෆොටෝ වගේක් තමයි මේ ඔයාලට පේන්නේ. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. දිගටම එකතු වෙලා ඉන්න channel එකත් එක්ක ආදරෙන් ඉල්ලනවා. ඉතින් අලුත් වීඩියෝ එක ආයෙත් හම්බ වෙමු. මෙතනින් පස්සේ තියෙන්නේ අපි මේ පාර්ටි එක කොහොමද අවසන් කරේ විනෝද උනේ කියලා. ඔරිජිනල් සවුන්ඩ් දාන්න බෑ කොපිරයිට් වදින නිසා. බලලා එන්ජොයි කරන්න කියලා ඉල්ලනවා.